පොඩි පොඩි දේවල් YouTube නාලිකාවේ දෙවෙනි වීඩියෝ එක වටිනා වීඩියෝ එකක් ඔයගලන්ට අරන් ආවේ. ඕගොල්ලන්ගේ අයන් එකෙත් ගෙදර ඇඳුම් අයන් කරන අයන් එකෙත් මෙන්න මේ වගේ යටපැත්ත කළු වෙලා තියෙනවා නම් මොකද්ද කරන්නේ? මම නම් කරේ මේක මේ අපේ ගෙදර අයන් එක මේ උඩ අයන් එක උඩ හරිය පේනවා නේද? හීරිච්ච පාරවල් තියෙනවා. පිහි අරගෙන හූරපු එක තමයි මේ අයන් එක රත් කළා. හැබැයි එහෙම කරත් මේ අයන් එක හීරනවා ආයි මේ විදිහට කළු පාරට බැඳෙනවා. ඒක සරලව ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කියලා දෙන්න හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔන්න දැන් අපේ අයන් එක රත් වෙන්න තියලා තියෙන අන්න නිමුණා ලයිට් එක නිමුණා. ඒ කියන්නේ හොඳ රත් වෙලා තියෙනවා. ඔන්න අපි අයන් කරන්න බලනවා මේ රෙදි කෑල්ල. අන්න බලන්න කළු පාටට ගෑවුණා මේ රෙදි කෑල්ල. දැන් ඉතින් මේ හොඳ ඇඳුමක් වුණොත් එහෙම මේක මේ පාවිච්චි කරන්න වෙන්නේත් නැහැ. ඒ නිසා අපි කියලා දෙන්න හදන්නේ ඉතා ලේසියෙන් පහසුවෙන් සරලව කොයි විදියටද මේක මේ මෙන්න මේ කළු පැල්ලන් අයින් කරගන්නේ කියලා. වැඩේ කරන්න කලින් මේ පුංචි ඉල්ලීමක් කරනවා අපේ මේ අලුත් channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ පොඩි පොඩි දේවල් ජීවිතේට වටිනා දේවල් දිනදා ජීවිතේට වටිනා දේවල් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඔන්න අපි මේ අපේ අයන් එක මෙහෙම තියලා අපි මේක හොඳට වැඩි කරලා කෙලින් අතර තියලා මෙන්න මේ විදියට මේක ප්ලග් කරලා තියෙන්නේ දැන් මේක හොඳට රත් වෙනවා. මේ හොඳටම මේ කියන්නේ මේ වැඩිම කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ අපි බලමු ලයිට් එක නිවුනට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා. තාමත් රත් වෙනවා. අන්න දැන් ලයිට් එක නිවුණා. ඒ කියන්නේ රත් වෙලා ඉවරයි. දැන් අපි ඊළඟට ප්ලග් එක ගලව ගන්නවා මේ විදියට. ගලවගෙන අයන් එක මෙන්න මේ පැත්ත හරවලා මෙන්න මේ පෙත්ත අරගෙන මෙන්න මෙහෙම අතුල්ලනවා. පේනව නේද? අතුල්ලනකොට නිකම්ම යනවා. මේක මේ පැන්ඩෝල් පෙත්තක් නෙමෙයි හොඳේ. පැන්ඩෝල් මේ උලන්න එපා මේ විදියට. එහෙම වුණොත් වැඩේ අවුල් වෙනවා. මේ දැක්ක නේද? අර පෙත්ත පොඩ්ඩක් උල්ලා මේව කරපු ගමන් ගියා නේද? ආයෙත් ඔන්න බලමු ඔන්න ප්ලග් එක ගහලා අපි ආයි ලයිට් එක පත් වෙන්න තියලා තියුවා. බලමු ආයි දැන් ඔන්න රත් වෙනවා. රත් වුණාට පස්සේ ලයිට් එක ඕෆ් වුණාට පස්සේ බලමු ආයෙත් පොඩ්ඩක් අර පෙත්ත මේක බෙහෙතක්. ඔන්න අපි බෙහෙත් දෙනවා. අන්න පේනෝ නේද? කොයිතරම් ලේසියෙන් යනවද කියලා. ඉතින් හරිම ලේසි මේ වැඩේ කරගන්න. මේ අයන් එකේ යටපැත්තේ මේ පේනවනේ මං කලින් පිහින් හුරු පාරවල් තියෙනවා අයන් එකේ. එහෙම මුකුත් ඕනේ නැහැ. මේ වගේ වුණාම මේ පෙත්ත අරගෙන මෙහෙම මේ විදිහට අතිල්ලුවාම සම්පූර්ණයෙන්ම හරිම පහසුවෙන් මේ යනවා. හැබැයි මතක ඇතුව මම කියනවනේ මේ පෙත්ත මේ අපි අතුල්ලනකොට ප්ලග් එක ගලවලා ඉන්න ඕන. ගලවලි වල ආයෙත් මේ රස්නේ අඩු වෙනකොට අපි මේක පිහදාලා ආයෙත් ප්ලග් කරලා රත් කරලා ආයෙ එහෙම තමයි කරන්නේ. දැන් මම පෙන්නුවා වගේ මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට මේකේ තියෙන මේ ඔක්කොම මේ කළු ගතිය දැලි ගතිය යනවා. දැන් බලන්නකෝ අයන් එක නිකන් තිබුණා වගේම තියෙන අර මං කලින් පිහින් හුරු පාරවල් නොතිබුණා නම් මේ අත පොඩි පාරක් තියෙනවා. අපි ඒකත් සුද්ධ කරලා යමු. ඒකත් යවමු. දැන් ඉතින් මොකද්ද මේ පෙත්ත කියලා ඔයගොල්ලෝ බලනවා ඇතිනේ. මේ තමයි පැරසිටමෝල්. පැරසිටමෝල් පෙත්තක් අරගෙන මේකට නම් පෙති දෙකක් විතර ගියා මට. මේ තියෙන ප්‍රමාණෙත් එක පෙති දෙක තුනක් ගත්තත් ඉතින් මහ ලොකු ගාණක් වෙන්නේ නැහැ. බලන්නකෝ අයන් එක තිබුණා වගේම ලස්සනට තියෙන හැටි. ඉදිරියටත් මේ වගේ පොඩි පොඩි දේවල් බලන්න හොඳයි කියලා හිතෙනවා නම් මේ අපි පුංචි channel එක subscribe කරන්න කියලා ආයෙත් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙනවා ඔයගොල්ලන්ව.